දවසක් ඔයාලා හැම දිනාටම ඉතින් වෙනද වගේම අදත් ඇවිල්ලා තියෙන තම සුන්දර වීඩියෝ එකක් අරගෙන ඉතින් මම දැන් ඉන්නේ බිබිල ප්‍රදේශෙ. බිබිල ප්‍රදේශයේ යල්කුඹුර ප්‍රදේශයට වෙන්න තමයි මම ඉන්නේ. ඉතින් මේ ප්‍රදේශය හරහා ගලාගෙන තම සුන්දර ඔයක් තමයි මට පිටුපසින් තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මේ දවස්වල මේ පැත්ත මාරම ලස්සනයි. ඉතින් අපි ගිහිල්ලා බලමු ඔයට යන්න පාරක් තියෙනවා. එතනකින් ඔය ගාවටම ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්න මෙතන තියෙන සුන්දරත්වය මොන වගේද කියලා. ඔයට යන්න මෙන්න මේ හරියෙන් යන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේ බලමු ගිහිල්ලා. මේ දවස්වල වැස්සත් එක්ක වතුර තියෙනවා. මේකේ සමහර දවස්වල නම් සාමාන්‍ය දවස්වල නම් පොඩ්ඩක් තමයි වතුර එන්නේ කියලා තමයි කිව්වේ. ඒකට මේ ඔය පටන් ගන්න මේට උඩහින් කඳු තියෙන තේ කඳු පාම වලින් පටන් ගන්නවා කියලා තමයි තොරතුරු දැනගන්න ලැබුණේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ඒ සුන්දරත්වය මොන වගේද කියලා ළඟටම ගිහිල්ලා. ඔය වගේ වටපිටාවක් තමයි තියෙන්නේ මෙතන. මේ ඔයවල් ඒතුළු ගංගා දියඇලි ආශ්‍රිතව තත් ඉතින් මෙන්න මේක තමයි. කන බොන එක වෙනම දෙයක්. ඉතින් කෑව බිව්වා නම් ඉතින් ඒ දේවල් එක්ක අරයි යන්න ඕනේ. නැත්නම් නිසි ආකාරයෙන් බැහැර කරන්න ඕනේ. ඉතින් මේවා දාලා ගියොත් එහෙම මේ පරිසරය විනාශ වෙනවා. ඉතින් ඒවා අපි ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න ඕනේ. ඉතින් බලන්න මේ වගේ දේවල් කරන්න හොඳ නෑ අපි කවදාවත්. ඒකත් හිතට ගන්න ගයිස් අනිවාර්යෙන්ම. ඉතින් මේ වලට පේන්නේ ඔයට යනකොට හම්බෙන්නේ ලස්සන කුඹුරු යායක්. බලන්න මාරම ලස්සනයි. ඉතින් උඩහින් අර කඳු පන්ති තියෙනවා. ඉතින් මාරම සුන්දර පරිසරයක් තියෙන මේ ටිකේ. ඈතින් අර කඳු මං හිතන්නේ පුංචිරෝකාන්තේ ඒ කන්ද මෙතෙන්ට පේනවත් දන්නේ නැහැ. ඔය පැත්තේ තමයි ඒක තියෙන්නේ. සමහරට පේනවත් ඇති. කොහෙන්ද බහින්නේ? හරි. මේ හරිය යන්න පුළුවන් මේ වගේ. ඉතින් ලංකාව කියන්නේ විවිධ ස්ථාන, ඉතාමත් සුන්දර ස්ථාන බොහෝ ප්‍රමාණයක් පිහිටා තියෙන රටක්. ඉතින් ඔයාලට හැමදාම අර ගොඩක් ප්‍රසිද්ධ තැන් ඔයාලා නිතරම වගේ දකින්නවා. ඉතින් ගොඩක් තැන් වල ගොඩක් කට්ටිය වීඩියෝ කරලා තියෙනවා. ඒත් මේ ගම්වල සංගවිච්ච මේ වගේ තැන් ගොඩක් කට්ටිය දකිනවා අඩුයි. ඉතින් ඒ හින්දාම තමයි මම ඔයාලට මේ වගේ වීඩියෝ ගේන්නේ. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් ඔයාලට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පේනවා ගයිස්. ඉතින් මේ පසුගිය සමයේ පැවති අධික වර්ෂාපතනයත් සමග තමයි ඔයාලට මේ පේන්නේ විශාල ජල ප්‍රමාණයක් ඇවිල්ලා මේ පේනවනේ. ඉතින් ඒත් එක්ක විශාල මේ ජල ප්‍රමාණයක් මේ ඔය ගලා යන්නට ඇති. ඉතින් දැන්මුත් සාමාන්‍ය විදිහට ජල ප්‍රමාණයක් එනවා. ඉතින් මාරම ලස්සන තැනක්. මේ තව පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. මේ දක්වා වගේ වතුර ඇවිල්ලා තියෙනවා. කියන ගොඩක් වතුර ගිහිල්ලා තියෙනවා. මේ පේනවනේ මඩ ගතිය. ඒක පහුගිය දවස්වල අධික වැස්සත් එක්ක ඉතින් බලන්න ගයිස් කොහොමද සුන්දරත්වය මෙතන. මේ ඔයාලා ඇහෙන ඇදින මෙතන තියෙන සද්දේ. ඉතින් මේ සද්දෙත් එක්ක හිතට දැනෙන ඒ නිදහසේ රිලැක්සින් ගතිය මාරම දෙයක්. පරිසරයේ තියෙන අමුතුම ෆීලින් එකක් තමයි මේක. දියඇලි ගාව, ඒතර ජල මූලාශ්‍ර ගාව මේ සද්දේ ඒක වෙනම දෙයක්. කය ගානක් උනත් බලන් ඉන්න පුළුවන් මෙතන ඉඳලා. තව ටිකක් යමු බලන්න අපි. මේ ගල් තියෙනවා පරිස්සමට යන්න ඕනේ. වැටුනොත් එහෙම මාරම සින්නයක් වෙන්නේ. ලිස්සන ගතියත් වැඩි පොඩ්ඩක්. ඉංගීට යන්න. මේකේ මේ ගොඩක් කට්ටිය නාන්න එන පොට් එකක් තමයි මේ ඉස්සරහා තියෙන්නේ. මේ ගල් බාන්න ෆිනිෂින් ගතිය තියෙන්නේ වතුර ගිහිල්ලාම වැදිලාම මේ ගල් වල මාඩ ෆිනිෂින් ගතියක් තියෙන්නේ.
තමයි තත්ත්වේ මෙතන. බලමු මේ හරිය තමයි නාන්න යන්නේ කට්ටිය. බිබිලා ආපු වෙලාවක තමයි මේ වීඩියෝ එක ගන්න. ඉතින් මාත් එකපාරක් නැතෙන් ඇවිල්ලා තිනවා නාන්න. අර තියෙන්නේ කවයක් වගේ නානකොට එල්ලීලා පයින්න හදාගත්ත ගැජමැටික් එකක් කට්ටිය. කොහොමද ගයිස්? දැන් මං ඇවිල්ලා තියෙන්නේ එතන කල උඩට. දැන් ඔයාලට පේනවද හොඩ පිටාව කොහොමද කියලා? ඉතින් මේ පැත්තේ තියෙන කුඹුරු යායක්. ඒතර අර කඳු තමයි දිගටම තියෙන්නේ. කඳු අතන. ඉතින් ගයිස් ඔයාලට පේනවනේ මම දැන් ඉන්න පොට් එක කොහොමද කියලා? මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒ පයේ සද්දෙත් එක්ක ඒක මාරම දෙයක්. ඒක හිතට මාරම සැනසීමක්. ඉතින් මේ වතුරේ සද්දේ ඒ දේවල් විඳින්න ඕනි. ඉතින් පරිසරයත් එක්ක ඉන්නවා කියන්නේ ඒක වෙනම චිල් එකක්. පුළුවන් හැම වෙලාවෙම මම ඔයාලට කියන්නේ ඒකයි. පරිසරයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඒ වගේම පරිසරය විඳින්න. ඒක හිතට මාරම නිදහසක්. කොහොමද ලයින් එක එතන? මේ ලිස්සන ගතියක් තියෙනවා පොඩ්ඩක්. ඉතින් නානවා නම් නාන්නත් පුළුවන් මෙතන. ඔය පටන් ගන්න මේ මීට උඩහින් තිබෙන කඳු පාමුලින්. ඉතින් ඒ කඳු පාමුලින් පටන්ගෙන මේ වතුර ක්‍රමානුකූලව ගලාගෙන යන්නේ සේනානායක සමුද්‍රයට. ඉතින් ඒක අම්පාර දිස්ත්‍රික්කයේ තුල තියෙන තම සුවිශේෂී ජලාශයක් තමයි සේනානායක සමුද්‍රය කියලා කියන්නේ. ඉතින් සේනානායක සමුද්‍රය දක්වා මේ ජලය ගලාගෙන යනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ආඩම ලයින් එකක් තියෙන ගයිස් මෙතන. අවුවත් ඇතිලා. ඉතින් ඔහොම තමයි තත්ත්වේ. ඔය ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම ඉන්න. ඉතින් මේ වගේ සුන්දර වීඩියෝ නරඹන්න පුළුවන් ඔයාලට අපේ YouTube channel එකත් එක්ක රැඳී සිටියොත් දිගටම. ඉතින් travel.lk අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔය වගේ ලයින් එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් බලන්න මාරම ලස්සනයි. සහ මාරම සුන්දර පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ගයිස් අලුත් වීඩියෝ එකක් හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මේ සුන්දර ගල්ඔයේ සිට. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙවැනි වීඩියෝ දිනපතාම නරඹන්න අපිව subscribe කරලා තියන්න. ඔයාලා හැමදෙනාටම සුබ දවසක් සතුටින් ඉන්න.